අයිබෝවන් අද අතඹුලක් කතා බහත් එක්ක ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් ටොපික් එකෙන්ම දන්නවා අපි අද කතා කරන්න යන්නේ මානසික ස්වභාවයක් ගැන. ඒකට අපිට කියන්න පුළුවන් mental health issue එකක් කියලා. ඒ වගේම එක යම් කිසි කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන් ටිකක් ව්‍යාකූල තත්ත්වයක් ගෙනල්ලා දෙන මානසික ස්වභාවයක්. සාමාන්‍ය මානසික ස්වභාවය නෙමෙයි, ඊට වඩා වෙනස් වෙච්ච මානසික ස්වභාවයක්. ඉතින් මේ තමයි ට්‍රෝමා කියලා කියන්නේ. මේක හරිම කොමන්. දැන් දුවන්න එපා මට නම් ට්‍රෝමා නැහැ කියලා, මට තියෙන වෙන එකක් කියලා. දැන් මේක අහගෙන ඉන්න ඕනේ. හොඳද? මොකද දැන් අපි හරි කොමන් මේ ස්ට්‍රෙස් කියලා කියන එක. මට ස්ට්‍රෙස්, එයාට ස්ට්‍රෙස්, අරයට ස්ට්‍රෙස් කියන එක හරි කොමන්. ඒ වගේම ડિප්‍රෙෂන්. අද හැම එකටම ડિප්‍රෙෂන් කියාගෙන ඉන්නවා. මොනවා හරි මානසික තත්ත්වයක් වෙනස් ආකාරයක Tamanට තියෙනවට වඩා එකක් ආවොත් මට ડિප්‍රෙෂන් කියාගෙන ඉන්නවා. ඉතින් මේ ડિප්‍රෙෂන්, ඇන්සයිටි, එහෙම නැත්නම් high levels of stress කියලා කියන දේවල් ඇත්තටම රෝග ලක්ෂණ, රෝග බීජ, එහෙම නැත්නම් ඇත්තම රෝග තත්ත්වය වෙනත් දෙයක්. ඉතින් හුඟක් වෙලාවට අද කෙනෙකුට ડિප්‍රෙෂන්, ඇන්සයිටි, ඒ කියන්නේ generalized anxiety disorder වගේ තියෙනකොට ඒගොල්ලන්ට අද ට්‍රීට් කරනවා පේන්නේ මේ සිම්ප්ටම් එකටයි. ඒ කියන්නේ ડિප්‍රෙෂන් වලට බෙහෙත් එකක් දෙනවා, ඇන්සයිටි වලට බෙහෙත් එකක් දෙනවා. ඒක తాවකාලිකව අඩුවීමක් ඒ කට්ටියගේ සිද්ධ වෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඒ වුණාට ආයෙත් ජීවිතේ කාලෙකදී මේක මතුවලා එනවා. එහෙම නැත්නම් කාලෙකදී ඒ මානසික ගැටලුවේ යම් කිසි නිකන් පාලනය වෙච්ච ස්වභාවයක් තිබුණාට ශාරීරික ගැටලු වශයෙන් මතුවලා එනවා. ඉතින් ඒක නිසා මේ ඇන්සයිටි, ડિප්‍රෙෂන් මේ වගේ දේවල් ගොඩකට හේතු වෙන මූලය, එහෙම නැත්නම් කෝස් එක තමයි ට්‍රෝමා කියලා කියන්නේ. එතකොට ට්‍රෝමාත් එක්කම අපි කතා කරනවා PTSD කියන තත්ත්වය. ඒ කියන්නේ post traumatic stress disorder කියලා කියන එක. ඉතින් මෙන්න මේ දෙක ගැන අපි බලමු අද යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට මම කැමතියි ඔයාට පොතකුත් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඒ තමයි Body Keeps the Score by Dr. Bessel van der Kolk. ඉතින් මේ Dr. van der Kolk කියන්නේ සයිකියාට්‍රිස්ට් කෙනෙක්. ඉතින් එයා හුඟක් රිසර්ච් කරලා තියෙනවා මේ ට්‍රෝමා ගැන. කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මම මේක සමහරක් මගේ ට්‍රෝමා ක්ලයන්ට්ස්ලට රෙකමෙන්ඩ් කරනවා. හැබැයි පොත ටිකක් ඉන්ටිමිඩේටිං වෙන්න පුළුවන්. මොකද ඒකේ හුඟක් ට්‍රෝමා ස්ටෝරීස් ගැන, ඒ කියන්නේ ට්‍රූ ස්ටෝරීස් එයා කතා කරනවා. ඉතින් ඒක නිසා ඒක සමහරක් කෙනෙකුට ටිකක් ඕවර්වෙල්මින් වෙන්න පුළුවන් කියවන එක. ඉතින් මම පරිස්සමෙන් තමයි මේක රෙකමෙන්ඩ් කරන්නේ. කැමති කෙනෙකුට අරන් කියවන්න පුළුවන් Body Keeps the Score. ඉතින් මේ පොතේ ටොපික් එකෙන්ම අපිට පේන දෙයක් තමයි මේ ට්‍රෝමා කියලා කියන්නේ. දැන් මොකක් හරි ට්‍රෝමටයිසිං ඉවෙන්ට් එකක් වුණාට එතනින් ඒක ඉවර වෙන්නේ නැහැ කියලා කියන එකයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ගොඩක් වෝ වෙටරන්ස්ලා ගත්තන් පස්සේ ඒගොල්ලන්ගේ අපි දකිනවා ඒ යුද්ධේ ඉවරයි. දැන් ඒගොල්ලෝ යුද්ධ කරලා ගෙදර ආවයන් පස්සේ ඒගොල්ලෝ දන්නවා හොඳටම යුද්ධේ ඉවරයි. දැන් ආයේ යුද්ධ ගැන වොරි වෙන්න දෙයක් නැහැ. බෝම්බ ගහන්න ඕනේ නැහැ. මිනිස්සු මරන්න ඕනේ නැහැ. තමන්ව ඩේන්ජර් එකට දාන්න ඕනේ නැහැ කියන එක දන්නවා හොඳටම. හැබැයි දන්නවා උනාට ඒගොල්ලන්ගේ අර ඒ කාලෙදී ඒකට මූණ දෙන වෙලාවේදී ඇතිවෙච්ච එක්ස්පීරියන්ස් එක තමන් ග්‍රහණය කරපු ආකාරය අනුව තමන් තුළ ඇතිවෙච්ච ඉමෝෂන්ස් තියෙනවා. ඒ කියන්නේ බය සම්බන්ධව ඇතිවෙච්ච ඒවා, ජීවිත තර්ජන සම්බන්ධව ඇතිවෙච්ච ඒවා, බොහොම අකමැත්තෙන් කරපු දේවල්, කරන්න වෙච්ච නිසා කරපු දේවල්, එතකොට Taman දැකපු දේවල්, අහපු දේවල්, ශබ්ද, මෙන්න මේ වගේ හුඟක් දේවල් නිසා ඇතිවෙච්ච දේවල් තියෙන. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඇතිවෙච්ච දේවල් තියෙනවා. ඒවා බොඩි එකේ ස්ටෝර් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර ඉවරයි වුණාට ඒක ඉවර නැහැ. ඊළඟට තවත්
ලොකු උදාහරණයක් හැටියට මම ගන්න දෙයක් තමයි ඒ කියන්නේ මේ දැන් මම මේ කියන්න යන දේ තමයි විශාල පිරිසකගේ ඒ කියන්නේ trauma තියෙන PTSD තියෙන අයගෙන් majority එකකටම සිද්ධ වෙලා තියෙන දේ majority එකකගෙම root cause එක හැටියට අද බලපාලා තියෙන දේ තමයි physically abused by parents. ඒ කියන්නේ පුංචි කාලේ ඔය ඉවක් බවක් නැතුව අහුවෙච්ච ඒවායින් දේවල් කෝටු අතින් පයින් බෙල්ට් වලින් අර මේවෙන් දමලා ඇරලා තියෙනවා ළමයින්ට. ඉතින් ඒ වගේ childhood එකක් ගෙවනකොට ඒ ළමයෙක් කියලා කියන්නේ ළමයි කරන්නේ crime කරන ළමයි ඉන්නවා juvenile court එකේ lawyerස්ට මම කතා කරන ඒගොල්ලන් කියනවා ළමයි කරන දේවල් ලැබුවන් පස්සේ එංගත් ඉරි වැටෙනවා. නමුත් ඒ වුණාට සාමාන්‍යයෙන් in generally අපි ගත්තොත් එහෙම ළමයි කියලා කියන්නේ crime කරනවා නෙවෙයි ගෙවල් වල. ඉතින් එතකොට ළමයි කියන්නේ අහන්නේ කියලා පාඩම් නොකර සෙල්ලම් කරා කියලා පාඩම් නොකර ටීවී බැලුවා කියලා එහෙම නැත්නම් ටීවී එක නවත්තන්න නැතුව බැලුවා කියලා කියන්නේ අපිට මේ නිකන් වරම් අරන් ළමයින්ට ගහන්න අවස්ථාවක් නෙමෙයි. දැන් විශේෂයෙන් මේ වගේ රටවල් වල ඒව තහනම් ඒ වුණත් මම දැකලා තියෙනවා ඒ වගේ හැසිරෙන දෙමව්පියෝ වෙන වෙන රටවල් වලින් විශේෂයෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් වගේ මයිග්‍රේට් කරපු පේරන්ට්ස්ලා ඒ වගේ හැසිරීම් දක්වනවා. ඉතින් ඒ වගේ හැසිරීම් තියෙන පවුල් වල දරුවන් අද කවුන්සලින් වලට ආවෙන් පස්සේ මම දකිනවා ඒගොල්ලෝ විශාල වශයෙන් ඩැමේජ්ඩ් ඒ ළමයි. ඉතින් ඒ වගේ දරුවෝ ආවහම අපි මැන්ඩේටරි රිපෝටින් ඉතින් අනිවාර්යෙන් අපි රිපෝට් කරනවා ඒවා child protection වලට පොලිසියට වගේ දේවල් වලට. මොකද මෙහි ඒවා ඒ විදිහටයි නීති ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ළමයින්ට ගහන්න බෑ කොටින්ම. ඒ කියන්නේ මේ පාරක් ගහන්න පුළුවන්ද අතින් ගහන්න පුළුවන්ද ඒ අහන ප්‍රශ්න ඔක්කොටම තියෙන උත්තරේ තමයි බෑ. ගහන්න බෑ. ඉවරයි. හරිද? ඉතින් ඒ විතරක් නෙමෙයි මට එක ගෑනු දරුවෙක් ඇවිල්ලා කිව්වා ඒ දරුවා මේ අතපය කපා ගන්නවා මේ එයාට ඒ දැන් තියෙන පීඩනය දරා ගන්න බැරුව. ඉතින් ඒ දරුවා අයි කොන්ටැක්ට් දීලා කතා කරන්නේ නැහැ. ඉතින් ඒ දරුවත් එක්ක කතා කරනකොට එයා පුංචි කාලේ 6 වසර 7 වසර කාලේ එයාව කාමරයකට දාලා පහලා තාත්තා අල්ලන් ඉඳද්දි අම්මා මූණේ මිරිස් කුඩු අතොල්ලලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ හිතන්න මේ වාගේ දෙයකට කෙනෙක් මූණ දෙනකොට විශේෂයෙන් පුංචි කාලේ ළමයට කිසිම මොකක්ද අපි එකට කියන්නේ කිසිම බලයක් නැහැ. ඒ කියන්නේ පොලිසියකට ගිහිල්ලා කියන්න දන්නේ නැහැ. එතනින් ගැලවිලා දුවන්න දන්නේ නැහැ. අම්මට තාත්තට ගහන්න එපා, බනින්න එපා කියලා උගන්වලා තියෙන්නේ. එතකොට ඒ ග්‍රහණ වලින් මිදෙන්න ඒ ළමයට හැකියාවක් නැහැ. එතකොට ඒ ළමයා හරීම ෆෝස්ඩ් විදිහකට ඒ ෆිසිකල් ඇබියුස් එකට මුහුණ දෙනවා. ඒ වගේ වෙලාවකදී මේ මොලේ කොටස් කීපයක්ම ෂට් ඩවුන් වෙනවා. හරි නර්වස් ට්‍රැක් එක සිද්ධ වෙන්නේ නැහැ. නියුරොලොජිකලි ඩැමේජ් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වල ප්‍රතිඵල හැටියට ඒ ළමයි හිමීට වැඩි වියපත් වෙනකොට මහා විශාල වෛර වලින් ජීවත් වෙනවා පේනවා. ලෝකෙම හේට් කරනවා. ඒ ළමයි සුයිසයිඩල්. ඒ විතරක් නෙවෙයි ඒවට ඒගොල්ලන්ට අවශ්‍ය උදව්වක් හම්බුනේ නැති වුණාන් පස්සේ ඒ ළමයි තුල විවිධාකාර මානසික තවත් ඊට වඩා භයානක ලෙඩ රෝග හැදෙනවා. ඉතින් ඒවැ උදාහරණ තමයි ගත්තොත් එහෙම සයිකෝසිස් කියලා කියන්නේ, ස්කිසොෆ්‍රෙනියා කියලා කියන්නේ. ඉතින් ඊළඟට විවිධාකාර පර්සනැලිටි ඩිසෝඩර්ස් හැදෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ළමයි මුහුණ දෙනවා. ඔන්න ඔය දේවල් ඔය පේරන්ටල් ෆිසිකල් ඇබියුස් කියලා කියන එකෙන්. ඒ වගේමයි සෙක්ෂුවල් ඇබියුස් කියලා කියන්නේ. ඉතින් ඒවට ලක් වෙච්ච අයගෙත් අපි මේ වගේම ඒ ට්‍රෝමා අරගෙන ජීවිතේ ඉස්සරහට යන හැටි තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට ඒ කියන්නේ ඒ වගේ දෙයක් ඇති වෙනකොට ඒ කියන්නේ අද අපි මේ ට්‍රෝමා වලට PTSD වලට කතා කරන කාරණාවල් වලින් මේ දැන් මම කියපු මේ parental abuse කියන එක විශාල කාරණාවක්. ඉතින් මේ වගේ දේවල් වලදී කෙනෙක් අසරණ වෙනකොට ළමා කාලයේදී විශේෂයෙන්ම ගත්තන් පස්සේ හරි වටිනවා එයා වෙනුවෙන් කවුද හිටියේ කියන එක බලන්න. ඒ කියන්නේ එයා වෙනුවෙන් එයාගේ වැඩිමල් සහෝදරයෙක් හිටියද, ආච්චි සීයා කෙනෙක් හිටියද, එක්ක අම්මගෙන් ඇබියුස් වෙන ළමයාට තාත්තා හිටියද සපෝට් එකට, කවුද එයාට හිටියේ කියලා. සමහරක් වෙලාවට කිසිම කෙනෙක් එයාට සපෝට් එකට ඉඳලා නැහැ. ඉතින් එහෙම වුණාන් පස්සේ ඇති වෙන සිටුේෂන් එක හුඟක් බරපතලයි කවුරු හරි සපෝට් එකට හිටිය කෙනෙකුට වඩා.
ඉතින් ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕනේ ඇක්සිඩන්ට්ස් වලට, ඒ කියන්නේ රෝඩ් ඇක්සිඩන්ට්ස් වලට මුහුණ දීපු අයගේ ඒගොල්ලෝ ට්‍රෝමටයිස් වෙනවා. ඒගොල්ලන්ගේ PTSD තියෙනවා. ඊළඟට මේ losing a loved one, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කාගේ හරි husband මැරිලා, එහෙම නැත්නම් wife මැරිලා, දරුවෙක් මැරිලා, පුංචි කාලේ දරුවන්ගේ දෙමව්පියෝ හිමි වෙලා. ඉතින් දෙමව්පියෝන්ගේ ඒ කියන්නේ දැන් සමහරක් ඉන්නවා වැඩිහිටිය අයගෙත් ඒගොල්ලන්ගේ අම්මට හුඟක් කිට්ටුයි, තාත්තට හුඟක් කිට්ටුයි. එතකොට මම කොවිඩ් කාලේ මගේ ක්ලයන්ට්ස්ලා හිටියා ඒගොල්ලන්ගේ අම්මා නැති වෙලා, තාත්තා නැති වෙලා. ඉතින් අර ට්‍රැවල් බෑන්ස් තිබ්බ හින්දා ඒගොල්ලන්ට ඒ ෆියුනරල්ස් වලට විසිට් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ හුඟක් මානසිකව වැටිලා හිටියා. සමහරක් අය මාස 8-9 ගොඩ ඉන්න බැරුව ඉඳලා තමයි කවුන්සලින් හොයාගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් තව මට හම්බ වෙලා තියෙනවා ස්පවුස් නැති වෙලා අවුරුදු 5-6ක් විතර ගිහිල්ලා තාමත් ග්‍රීවිං වල ඉන්නවා, හරියට ග්‍රීව් කරගෙන නැහැ. ඉතින් ඒ වගේ අය. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා ට්‍රෝමා කියන එක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ට්‍රෝමා කියලා කියන්නේ ඔයාට සිද්ධ වෙච්ච දේ නෙවෙයි. දැන් අපි අර දරුවගේ උදාහරණය ගත්තොත්, අර අම්මා මිරිස් කුඩු මූණේ ගාපු උදාහරණය ගත්තොත් එහෙම ඒ මිරිස් කුඩු මූණේ ගෑවෙක නෙවෙයි ට්‍රෝමා කියලා කියන්නේ. ට්‍රෝමා ඒක තමයි ඉවෙන්ට් එක, ට්‍රෝමටයිසින් ඉවෙන්ට් එක. ට්‍රෝමා කියලා කියන්නේ ඒක ඔයා එක්ස්පීරියන්ස් කරපු හැටි. දැන් ඒ දරුවත් එක්ක මම කතා කරනකොට ඒක ඒ දරුවා එක්ස්පීරියන්ස් කරලා තිබුණේ ඒ කියන්නේ අසරණකමක් හැටියට. ඒ කියන්නේ මාව හුඟක් අසරණ වුණා, මට හුඟක් කේන්තියක් ආවා. ඒ කේන්තිය මට පිට කරගන්න බැරිව මම ඇඬුවා. ඉතින් අඬනකොට එයාගේ කට වහගෙන තියෙනවා, එයාව හයියෙන් අල්ලගෙන තියෙන ඔන්න වගේ දේවලුත් කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ දෙයකදී එයා තුල තිබිච්ච අසරණකම ඒ වගේ දේවල් හුඟක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්ක එයාට බයයි, දැවිල්ලයි, painful. ඉතින් ඒ හැම දෙයකදීම sexual abuse එකත් ඒ වගේ. ඉතින් ඒ හැම දෙයක්ම එකතු කරගත්ත ෆීලිං එකක්. එතකොට එයාගේ ඇතුලේ අපි කාගේත් ඇතිවෙන ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක තමයි normal human being කෙනෙක්ගේ ඇතිවෙන ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක තමයි fight, flight, freeze කියලා කියන්නේ. එතකොට fight දැන් මුලින්ම ස්ට්‍රෙස් එකක් කියලා කියන අපිට danger එකක්, අපිට threat එකක් ඇති වෙනවා කියලා දැනගත්තන් පස්සේ ශරීරය තුල ඇති වෙන automatic response එක. එතකොට ඒකෙදී stress hormones ශ්‍රාවයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ශ්‍රාවයේදී ඔය cortisol වගේ stress hormones. ඉතින් එතකොට ඒකෙන් ඇති කරන response එක තමයි දුවන්න, flight, දුවන්න. ඒක මෙතනින් ගැලවිලා පැනලා යන්න. එහෙම නැත්නම් fight. මේ fight flight කියලා කියන දෙකම කරගන්න බැරි වුණොත් කෙනෙක් යනවා freeze කියලා කියන මෝඩ් එකට. එතකොට ඒ දරුවගේ උදාහරණය, ඒ දරුවා ගිහිලා තියෙන්නේ freeze කියලා කියන මෝඩ් එකට. දැන් war veteran කෙනෙක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට බෝම්බ ගහනවා. ඒගොල්ලන් මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. එයා පිට රටක යුද්ධයකට ගිහිල්ලා ආපු කෙනෙක්. Australian soldier කෙනෙක්. එතකොට එයා මූණ දීලා තියෙන සිටුේෂන් එක කතා කරනකොට ඒ කියන්නේ එයාට තියෙන්නේ life threatening එක ආපු හැටි. එතකොට ඒ බෝම්බ ගහනවා, වට කරලා ගහනවා, ඇටැක් කරනවා කියලා වගේ එනවා. ඉතින් ඒ එනකොට එයාට කිසිම තරහක් තිබුණේ නැහැ. අර මොකද වෙන රටකටනේ එයා යුද්ධ කරලා තියෙන්නේ. එතකොට එයාට කිසිම තරහක් නැහැ. නමුත් එයාගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා එයා වෙඩි තියනවා. එයාගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා එයා ෆයිට් කරනවා. එතකොට එයා ෆයිට් කියලා කියන මෝඩ් එකේ තමයි ඉඳලා තියෙන්නේ. ඒතර යාට කරන්න දෙයක් එතන තිබිලා තියෙනවා. ඉතින් දැන් අර ෆ්‍රීස් එකට යන එක්කෙනාට කරන්න කිසිම දෙයක් නැහැ. එතකොට විශේෂයෙන්ම මේ ෆ්‍රීස් කියලා කියන ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකේ ස්ටක් වෙලා ඉන්නවා යා සෑහෙන වෙලාවක්. මොකද අර ක්‍රියාව ඉවර වෙනකන් එයාට එතනින් ගැලවීමක් නැහැනේ. එතකොට ඒකේ ස්ටක් වෙලා ඉන්නවා. ඒතර මේ වෙලාව තුල මොළයේ එහෙම නැත්නම් නියුරොලොජිකල් සිස්ටම් එකේ මහා විශාල වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. ඇත්තටම ඒ කියන්නේ ඒකේ ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඉතින් මේකේ මේ ස්ටක් වෙලා ඉඳපු අයගේ අපි දකින විශේෂයෙන්ම ඒ ෆ්‍රීස් එකේ ස්ටක් වෙලා හිටපු අයගේ අපි දකින එකක් තමයි හරිම ඉක්මනට කේන්ති යනවා. හරි ඉක්මනට ඇන්ක්ෂියස්. කේන්තිය පාලනය කරගන්න බෑ. මේ කෙස් ඇදගෙන කෑ ගහන අය ඉන්නවා. තමන්ව හූරගෙන කොනිට්ටගෙන කෑ ගහන අය ඉන්නවා. ඔලු බිත්තියේ ගහ ගන්න අය ඉන්නවා. ඉතින් මේ වගේ අය ඉන්නවා. එතකොට මෙන්න මේ හැසිරීම අපි දකිනවා අන්නර ෆ්‍රීස් කියලා කියන එකේ ස්ටක් වෙච්ච අයගේ. ඉතින් හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් කොයි විදිහටද
සිචුවේෂන් එකකදී රියැක්ට් කරන්න කියලා කියන එක. ඉතින් ඒ රෙස්පොන්සස් වලින් ඔයා මූණ දුන්නේ කොයි එකටද කියලා කියන එකට. දැන් තව උදාහරණයක් ගත්තත් මම මෙච්චර මේ උදාහරණ දෙන්නේ මේවත් හරිම ඉන්ටිමිඩේටිං උදාහරණ මේ සමාජ මාධ්‍යයක කතා කරන්න. නමුත් මේක වෙන විස්තර කරන්න විදිහක් නෑ. මම දකිනවා අපේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මේ ගැන තියෙන අවබෝධය හරිම අඩුයි කියලා. ඉතින් ඒකින්ද මම මේක ටිකක් හිතලා තමයි මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඉතින් අනිත් කොටස තමයි මේ ඔය මරණයකදී ඒක තමන්ගේ පවුලේ ළඟම කෙනෙක් නැති වුණාන් පස්සේ ආයෙක ගත්තොත් ඒකත් යන්නේ ගොඩක් වෙලාවට ෆ්‍රීස් එකට. ඒගොල්ලෝ ෆයිට් ඕ ෆ්ලයිට් එකෙත් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිතේ බේර ගන්න පුළුවන් තරම් ෆයිට් කරපු අවස්ථාවකුත් තියෙනවා. මොකද තමන්ට මේ ලොස් එක දරන්න බැරි නිසා තමන් ෆයිට් කරනවා. නමුත් අන්තිමේදී මේ එයා තමන්ගෙන් ගිලිහිලා යනවා කියලා දැනෙනකොට කරගන්න දෙයක් තව නැහැ කියලා දැනෙනකොට අර ෆ්‍රීස් එකට යනවා. ඉතින් අර මල ගෙදර දවස් ටිකම සමහරක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නේ ෆ්‍රීස් එකේ. ඉතින් එහෙම අය මට කෙනෙක් හම්බ වෙලා තිනවා. එයා මට ඉඳන් කියලා තියෙනවා මේ එයාට ඇහෙනවා කියලා. ඒ කියන්නේ එයාට අඬා ගන්නවත් බැරුව එයා ඉන්නකොට එයාට ඇහෙනවලු අනිත් අය කියනවා මෙයාට ඇඬින්නේවත් නෑනේ. මෙයාගේ ඇස් දෙකෙන් කඳුළුවත් නෑනේ ගගා කියනවා. එයාට අඬන්න කඳුළු දාන්න කඳුළුවක් කරන්න විදිහක් නෑ. ඒ මොකද එයා ගිහින් ඉන්නේ මෙන්ටලි අර ෆ්‍රීස් මෝඩ් එකේ. ඉතින් එතකොට එයා ඉන්නේ නිකන් ගල් ගැහිච්ච ස්වභාවයක නිකන් ඕටෝ පයිලට් එකේ නිකන් ඔහේ කරනවා කියනවා ෆීලිංග්ස් නම් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ. එතකොට මේ ෆයිට් ඕ ෆ්ලයිට් එකට කරන්න දෙයක් තිබිලා ගිය කාණ්ඩෙත් කරන්න දෙයක් නොතිබිලා ගිය කාණ්ඩෙත් අතරේ අපි දකින්න ලැබෙනවා emotional regulation issues. ඊළඟට ඒගොල්ලන්ට joy and pleasure කියන එක ජීවිතේ experience කරන්න බෑ. දැන් මට සමහරක් ළමයි හම්බ වෙලා තියෙනවා. ඒ ළමයි පුංචි කාලේ ගොඩක් violent parenting styles වලට මුණ දීපු ළමයි. ඒ ළමයි කියනවා මට මම දන්නේ සතුටු වෙන්න. මම දන්නේ joy. මම දන්නේ happiness. මට මම හිතනවා මේක මම happy වෙන්න ඕනේ අවස්ථාවක් කියලා but I don't feel happiness. I don't feel joy කියලා කියනවා. ඉතින් එතකොට මේ වල හේතුව ටිකක් දිගට කතා කරගෙන යනකොට අර traumatizing events ඒ ළමයින්ගේ ජීවිතවල සිද්ධ වෙච්ච. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති එක එක ඉන්ඩිවිජුවල්ට ට්‍රෝමා PTSD බලපාන්නේ එක එක විදිහට කියලා. ඒක හැමෝටම අපිට කියන්න බෑ මේ විදිහයි කියලා. දැන් ගොඩාක් එක්ස්පීරියන්ස් වලින් තමයි අපි අඳුරගන්නේ කෙනෙක් ආවන් පස්සේ මෙයාට මේ ට්‍රෝමා තියෙනවා කියන එක. ඉතින් බහුතරයකට තියෙනවා. ඉතින් අපි කතා කරලා බලමු. ඊළඟට තව එක පැතිකඩක් තියෙනවා කතා කරන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් පවර්ටි වල ජීවත් වෙච්ච අය. ඊළඟට ඔය මේ රේසිසම් වලට මුහුණ දීපු අය. එතකොට එක එක ජාතියේ පොලිටිකල් බුලියින් වගේ දේවල් වලට ලක් වෙච්ච අය. සයිබර් බුලියින් වලට ලක් වෙච්ච අය. මේ වගේ දේවල් වලට ලක් වෙච්ච අයගේ මේ ට්‍රෝමා තියෙනවා. ඉස්කෝලේ වල ළමයි බුලියින් වෙච්ච ළමයි. ඉතින් මේ ළමයින්ගෙත් මේ වගේ අයගේ ට්‍රෝමා තියෙනවා දකින්න. ඉතින් එතකොට දැන් අපි හුඟක් සැලකිලිමත් ඉතින් කෙනෙකුට කතා කරනකොට මොකද ඒගොල්ලෝ එන්නේ කියාගෙන මට ડિප්‍රෙෂන් මට ඇන්සයිටි එහෙම නැත්නම් මම දන්නේ නැහැ ඩිසිෂන් එකක් ගන්න. එහෙම නැත්නම් මට කැන්සර් මට ලෙඩ රෝග ගොඩාක් තියෙනවා මගේ. මට හයි කොලෙස්ටරෝල් මගේ බ්ලඩ් ෂුගර් වැඩි මගේ මට heart attack එකක් ඇවිල්ලා තියෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් කියාගෙන තමයි ඒගොල්ලෝ අපි ළඟට එන්නේ. ආවම ඉතින් හුඟක් සැලකිල්ලෙන් බලන්න ඕන පැත්තක් තමයි ඒ ට්‍රෝමා වැඩ කරන ආකාරය. ඉතින් මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මේ ට්‍රෝමා කියලා කියන්නේ වට සිද්ධ වෙච්ච දේ නෙමෙයි ඒක වා එක්ස්පීරියන්ස් කරපු විදිය කියලා කියන එක. ඉතින් ඒක නිසාම එක එක්කෙනාගේ ට්‍රිගර්ස් එක එක විදියයි. ඉතින් එක එක විදියට මේ ට්‍රෝමා එක Taman තුල ට්‍රිගර් වෙන්න පුළුවන්. දැන් අර එක වෝ වෙටරන් කෙනෙක් ඉඳලා හිටියා. එයාට දැන් එයාට වයස අවුරුදු 60 ගාණක් වෙද්දි තමයි මට හම්බ වෙන්නේ. ඉතින් එයාට ෆයර් ක්‍රැකර්ස් එයාට කවදාක්වත් බෑ ෆයර් වර්ක්ස් බලන්න යන්න. ඉතින් එයාට ඒ රතිඤ්ඤ පත්තු කරන හඬ වගේ වැහුණෙන් පස්සේ එයා හැංගෙනවා. එයා අර ඩක් කරනවා. එයා ඇඳන් යට පුටු යට රිංගනවා කියලා තමයි එයාගේ වයිෆ් ඇවිල්ලා කිව්වේ. ඉතින් ඒ වගේ බිහේවියර්ස් දකින්න ලැබෙනවා. මොකද දැන් එයා පෙන්ෂන් උත් ගිහිල්ලා දැන් හුඟක් කල්. එහෙ වුණාට බලන්න අර බොඩි එක how the body carries trauma. ඉතින් ඔන්න ඔය විදිහටයි වෙන්නේ. ඉතින් මෙතනදී අපේ මොළය ගත්තන් පස්සේ ප්‍රධාන කොටස් තුනක්
3 ආකාරයකට තමයි මේ ට්‍රෝමා වලදී රෙස්පොන්ඩ් කරන්නේ. ඉතින් අපි බලමු මේ කොටස් 3 මොනවද? ඒවැ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. ඉස්සෙල්ලාම අපි අරගත්තොත් එහෙම බ්‍රේන් ස්ටෙම් එක මේ බ්‍රේන් ස්ටෙම් එකේ එතනින් සිද්ධ වෙන දේ තමයි survival techniques and reflexes කියලා කියන්නේ. ඊළඟ කොටස අපි අරගත්තොත් එහෙම ඒ තමයි limbic system එක. ඒකෙන් තමයි emotional regulation, ඒ වගේම අපේ social behaviors, social connection මේ වගේ පැති regulate වෙන්නේ. ඒ වගේම අර fight or flight responses ඇති වෙන්නේ මෙතනින් තමයි. ඊළඟ කොටස අපි අරගත්තොත් එහෙම prefrontal cortex. ඉතින් එතනින් තමයි rational thinking, decision making වගේ කොටස් පාලනය වෙන්නේ. ඔය decision making වල ප්‍රශ්න තියෙන හුඟක් අයගේ මෙන්න මේ prefrontal cortex එකට කලින් limbic system එක activate වෙනවා. එතකොට ඒගොල්ලෝ හරි emotional. ඒගොල්ලන්ට rationally හිතලා decision එකක් ගන්න බෑ. ඉතින් ඒ ස්වභාවය උඟක් අය ඔය decision making වලට support ඉල්ලනකොට වෙන්නේ අර ඒගොල්ලන්ගේ emotional brain එක more activated than the prefrontal cortex. ඉතින් කෙනෙකුට අර තමන්ගේ trauma trigger වෙන event එකක් වුණෙන් පස්සේ මොකද වෙන්නේ? එක පාරටම අර brain stem එකෙන් ඒක අඳුර ගන්නවා. දැන් ඒක survival techniques නේ. survival ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කෙනෙකුට රතින් යපත්තු කරාම හිතෙන්නේ මොකද්ද? මැච් එකක් දිනලාද දන්නේ නැහැ, මගුල් ගෙයක්ද දන්නේ නැහැ. නේද? ඒ වගේ දෙයක් නේ හිතෙන්නේ. දැන් අර වගේ කෙනෙකුට එක පාරට එන්නේ survival. ඒ කියන්නේ life threatening event එකක්. දැන් මොකද කරන්නේ වගේ. ඒක අපිට හිතා ගන්න බෑ ඒකේ අතුල ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් එයාට එහෙම වෙනවා. එතකොට ඒකෙන් kick start එකක් යනවා limbic system එකට. ගිහිල්ලා ඉවර වෙලා දැන් ඔන්න fight or flight mode එක ඇති වෙනවා. මේක limbic system එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ අර thinking mind එක, thinking part of the brain නිකන් හැංගිලා වගේ යනවා. no rational thinking is happening, no decision making is happening. ඒ කියන්නේ යාට මේ reality එක, මේ bigger picture එක දකින්න බෑ. ඉතින් මෙන්න මේකයි වෙන්නේ. එතකොට මෙන්න මේක වෙන හැම වෙලාවකම යා මොකද්ද කරන්නේ? මේකෙන් escape වෙන්න හදනවා. මේකෙන් පැනලා දුවන්න හදනවා. මේ වගේ situations avoid කරන්න හදනවා. ඉතින් මේවා avoid කර ඉන්න තාක්කල් එයාගේ මේ inner chaos එක යට ගහගෙන තමයි ඉන්නේ. ඉතින් මේක යට ගගහ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා. සාමාන්‍ය ජීවිතයේ විදියට hina වෙලා ඉන්න පුළුවන්ද කියලා බලනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඩිවෝස් එකක් go through කරපු කෙනෙක් ඉන්න පුළුවන්. ඩිවෝස් එකේ රීසන් එක තමයි යාට හස්බන්ඩ් චීට් කරා කියලා අපි හිතමුකෝ. එතකොට මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙන කෙනෙකුටත් මේක ඇති වෙන්න පුළුවන්. එතකොට එයාට ඒක මතකෙට නැగిලා ඉන්න හැම වෙලාවකම එයා කරන්නේ ඒක යට ගහලා තියන එක. ඒක සර්ප්‍රයිස් කරනවා. සර්ප්‍රයිස් කරලා පාටි වලට යනවා. එහෙම නැත්නම් slow living practice කරනවා. එහෙම නැත්නම් study කරනවා. එහෙම නැත්නම් business එකක් කරන මොනවට හරි වෙනස් වෙවි අරක avoid කරගෙන ඉන්න. එතකොට වෙන්නේ මොකද්ද? ඒක store වෙනවා මේ body එකේ. ඉතින් අර brain damage එක හැමමයි. ඉතින් එතකොට දැන් මෙයාගේ මනස තුල ඇති වෙන්නේ depression කියලා කියන ස්වභාවය. ඒ මොකද හරිම depressive mood set එකක් තියෙන්නේ. මොකද depression එන්නේ ඔයාට ඔයාගේ inner self එකත් එක්ක connect වෙන්න බැරි වුණාම. දැන් inner self එකත් එක්ක හරියට connect වෙන්න බෑ. මොකද inner self එකේ තියෙන අර wound එක, අර trauma එක. ඒක යට ගහගෙන තමයි ඉන්නේ. එතකොට දැන් කෙනා ගිහිල්ලා ડોක්ටර් ළඟට patient ඇවිල්ලා කියන්නේ මොකද්ද? මට depression. එතකොට depression වලට බෙහෙත් දෙනවා. එතකොට සමතය වෙන්නේ මොකද්ද? ડિප්‍රෙසිව් ගතියයි. හැබැයි wound එක එහෙමමයි. ඒක ඒ ආකාරයටම දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ දැන් මට හැම වෙලාව තියෙනවා අවුරුද්ද 2 3 අවුරුදු 10 මේ වගේ කාලයක් ගිහිල්ලත් මේ වෑන් දුක් විඳලා ඉතින් බැරිම තැන කැන්සර්ස් හැදෙලා ඉතින් විශාල ලෙඩ රෝග හැදුනෙන් පස්සේ තමයි හිතන්නේ බෙහෙත් බීලා හරියන්නේ නැහැ ටෝකින් තෙරපි ගිහින් බලන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවට සමහරක් වෙලාවට ටෝකින් තෙරපි වලින් පටන් ගන්න අමාරුයි. මොකද උඩු දුවපු දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට අපි සොමැටික් තෙරපි වගේ වෑන් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ සමහරකට හොස්පිටලයිස් කරලා ට්‍රීට්මන්ට්ස් කරන්න වෙන තැන් වලටපත් වෙලා තියෙනවා මෙන්ටල් ඉෂුස් වලටම. ඉතින් මෙන්න මේවා ගැන අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඉවෙන්ට් එක ඉවර වුණාට අපේ මොළය බොඩි එකට කමියුනිකේට් කරන්නේ නැහැ ඉවෙන්ට් එක ඉවරයි කියලා. ඇමිග්ඩලා එක හැමතිස්සෙම ඇක්ටිවේට් වෙලා ඕවර් රියැක්ටිං මෝඩ් එකේ තියෙන්නේ. ඉතින් මේක කාම් ඩවුන් වෙන්න ඔයා ට්‍රෝමා එක රීවිසිට් කරලා ට්‍රෝමා එක හීල් වෙන්නම ඕනේ. වුන්ඩ් එක හීල් වෙන්නම ඕනේ.
ඊළඟට මේවා කාලයක් තියෙනකොට මේවා ස්ටෝර් වෙන තැන් තමයි මේ අපේ නෙක් එක, ෂෝල්ඩර්ස්, ස්පයින් එක දෙපැත්ත, බැක් එකේ, එතකොට ගට් එකේ, එතකොට මේ හිප් ඒරියාස්, නීස්, ජොයින්ට්ස්, මසල්ස්, මේ හැම තැනකම මේවා ස්ටෝර් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේවා ප්‍රතිඵලයක් හැටියට මේ වගේ කට්ටියට කාලයත් එක්ක එන ලෙඩ රෝග තමයි digestion issues එනවා අනිවාර්යයෙන්ම. එතකොට chronic arthritis එනවා. ඊට පස්සේ එන්න පුළුවන් obesity, unexplained weight loss, anorexia, ඊට පස්සේ chest pains, cancers, එතකොට autoimmune diseases. ඉතින් මේ වගේ හුඟක් දේවල් අපි මේ කට්ටියගේ ෆිසිකල් බොඩි එකේ දකින්න ලැබෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මේ මට මුණ දීපු අයගේ loss of self identity. ඒගොල්ලන්ට මේ තමන් කොයි වගේද කියලා කියන එක, තමන් ඇත්තටම කවුද කියලා කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ මොකද අර inner self එකත් එක්ක කනෙක්ට් වෙන්න බෑනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කරන්නේ කාගේ හරි ලයිෆ් ස්ටයිල් එකක් දිහා බලාගෙන ඒක අඩොප්ට් කරගන්න හදනවා. එයා හිමීට තේ එකක් බොනවා නම් එයාත් ඒකක් බීලා බලන්න හදනවා. එයා එක්සර්සයිස් කරනවා නම් එයාත් එක්සර්සයිස් කරලා බලන්න හදනවා. එයා මේ විදිහට අඳිනවා නම් එයාත් ඒ විදිහට ඇඳලා බලන්න හදනවා. ඊළඟට තව කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකක් බලනවා. ඒකේ තියෙනවා එයා මෙහිම ක්ලබ් යනවා, සින්දු කියනවා, කැරෝකේ කරනවා, ඔය වගේ මොන හරි. ඒතර එහෙනම් මමත් ඒ ටික කරලා බලන්න ඕනේ කියලා හිතනවා. එයාට හිතෙනවා රාත්‍රියේ මේ වීදිවල සංචාරය කරන මිනිස්සු හරි සතුටෙන් ඉන්නවා කියලා එයා හිතනවා. ඊට පස්සේ එයා හිතනවා එක්සර්සයිස් කරන අය හරි සතුටෙන් ඉන්නවා කියලා. එයා අන්න ඔය වගේ අරහෙට මෙහෙට ගහගෙන යන මනසක් තමයි යාට තියෙන්නේ. අර ස්ටෙඩි ස්ටාන්ස් එකක් නැහැ. ඔය සමහරක් ඔය ඔයගොල්ලන් දැන් අද හරියට YouTubers ලා ඉන්නවා, හරියට වීඩියෝස් තියෙනවා. ඉතින් channels බලනකොට ඒ අවධානයෙන් බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා මේ character එක all over the place කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඒවා ස්ටඩි කරන්න පුළුවන්. ඒවා ස්ටඩි කරලා බලන්න තමන් තුලත් ඒ වගේ හැසිරීම් තියෙනවද? තමනුත් ඒ විදිහටද වැඩ කරන්න කියලා. ඉතින් ඔන්න සෝෂල් මීඩියා වලින් අපිට ගන්න පුළුවන් එක හොඳ දෙයක්. හොඳද? ඉතින් එහෙම අරගෙන මේ කැරක්ටර් ස්ටඩි කරලා බලන්න. ඒවා බැලුවෙන් පස්සේ තමන් තුලත් ඒ වගේ වැඩ තියෙනවා කියලා තේරුණොත් ඒවා ජර්නල් එකක ලියන්න. මමත් මෙන්න මේ විදිහට මම ගිය මාසේ අන්න අහවල් channel එකේ එක්කෙනාගේ ලයිෆ් ස්ටයිල් එක try කරා. මම මේ මාසේ මෙයාගේ try කරනවා. මම තාම දන්නේ නැහැ මම කවුද කියලා. මම තාම දන්නේ නැහැ මාව අඳුර ගන්න. මම අරයා මෙයා වෙලා ඉන්නවා මාසෙන් මාසෙට. අන්න ඒ වගේ තමන්ව ස්ටඩි කරගන්න ඕනේ. මෙතනදී අපි තව වැදගත්ම දෙයක් තමයි කතා කරන්න ඕනේ පොයින්ට් එකක් තමයි ACE model කියලා කියන්නේ ACE. ඒ කියන්නේ Adverse Childhood Experiences. ඉතින් මෙතනදී මේ ගණයට වැටෙනවා violent දෙමව්පියෝ. ඒ කියන්නේ violent දෙමව්පියෝ කියලා කියන්නේ මේ මිනි මරනවා කියන එක නෙවෙයි. violent දෙමව්පියෝ කියලා කියන්නේ ගෙවල් වල කොයි වෙලේත් කෑ ගහ ගන්නවා, සණ්ඩු කරනවා, අම්මයි තාත්තයි ළමයි ඉස්සරහා ගහ ගන්නවා, පිඟන් කෝප පොලේ ගහනවා, දමල ගහලා ගිහින් දොරවල් වහ ගන්නවා. මේවා මේ පුංචි ළමයා පුංචි කාලේ ඉඳලා ලොකු වෙනකම් බලන් ඉන්නවා. ඊට අමතරව මම දරුවන්ගෙන් කවුන්සලින් කරනකොට මම අහලා තියෙනවා ඒ ළමයි ඇවිල්ලා කියනවා අම්මලා මේ බිම රෝල් වෙනවලු කේන්තියට කෑ ගහලා එයාට ඕන එක කරගන්න බැරි වුණාන් පස්සේ බිම දිගේ පෙරලෙනවලු. මේ කොණ්ඩේ ඇදගෙන කෑ ගහනවලු. ඉතින් ඒකට මේ අනිවාර්යෙන් අම්මට ට්‍රෝමා තියෙනවා. අම්මට ලොකු ඉෂුව එකක් තියෙනවා. අම්මා needs to go and get checked herself. එතකොට දැන් ඊට අමතරව මේ වගේ පරිසරයක ඒ හැදිච්ච දරුවා මූණ දීලා තියෙන traumatizing event වලට ට්‍රෝමා ඒ ළමයා අනිවාර්යෙන් carry කරනවා. ඊළඟට තමයි corporal punishment. එතකොට ළමයින්ව මේ අඳුරු කාමරවලට දාලා දොරවල් වහන ඒවා, ගහන ඒවා මේ දැන් මේවා මම කතා කරන්න කැමති නෑ. මොකද මේවා legally තහනම් කරන්න මේ රටවල් වල. මම හරිම strict මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව. එතකොට එහෙම දේවල් සිද්ධ වෙලා තියෙන තැන්. ඊළඟට තමයි යම් ආකාරවල වල sexual abuse සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට මේ අද ජනගහණයෙන් අරගත්තොත් එහෙම 65% විතර මේ ACE කියලා කියන ගණයට වැටෙන adverse childhood experiences වලින් අඩුම ගානේ එකකට හරි මුණ දීලා තියෙනවා. 16% අරගත්තොත් එහෙම මේන් 4ක් හෝ 6කට මුණ දීලා තියෙනවා. ඉතින් මේ තමයි රිසර්ච් වලින් පෙන්නලා තියෙන දේවල්. ඉතින් එතකොට සමහරක් කෙනෙක් ඉඳගෙන හිතන්නකො දැන් ඔය
ඔය බිම පෙරලෙන කොණ්ඩ ඇදගෙන කෑ ගහන ඒ වගේ දෙමව්පියන්ත් එක්ක කතා කරන් පස්සේ ඒගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා ආනේ අපි හැදෙන කාලේ අපි මුණ දීලා තියෙන ඒ වැය හැටියට මේගොල්ලන්ට අපි එහෙම දේවල් කරලා නැහැ එහෙම කියලා කියනවා. ඉතින් ඒවා එහෙම ඔයා මූණ දීපු නිසා තමයි අද ඔයා ඔය වාගේ වියර්ඩ් හැසිරීමක් දක්වන්නේ. ඕක නෝමල් හැසිරීමක් නෙවෙයි. ඉතින් ඒ වගේ හැසිරීම මේක අහන ඔයා ළඟත් තියෙනවා නම් ඔය සාමාන්‍ය හැසිරීමක් නෙමෙයි. ඔහොම නෙවෙයි හියුමන් මයින්ඩ් එක වැඩ කරන්නේ. ඕක නෙවෙයි සාමාන්‍ය හියුමන් බීಯಿಂగ్ කියලා කියන්නේ. ඒ තරමටම ඔය ජෙනරලයිස් වෙලා තියෙනවා අද කමියුනිටි වල. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න තමන් ළඟ ඒ වගේ හැසිරීම් තියනවාද කියලා. තියෙනවා නම් ඒවා අඩු කරගන්න බලන්න. තමන්ගේ පාස්ට් එක රීවිසිට් කරලා බලන්න. කොහේ හරි ට්‍රොමටයිසිං ඉවෙන්ට් එකක් තියනවාද? කොහේ හරි ඔයා ඒ වගේ ලොකු දෙයකට මුණ දීපු දෙයක් තියනවාද? එහෙම නැත්නම් කාලයක් තිස්සේ පොඩි දේවල් වලට මුණ දීපු දෙයක් තියනවාද? ඉතින් මේවා හොයලා බලන්න. හරි. දැන් අපි ගිහින් බලමු මොනවද දැන් මෙහෙම තත්යකට කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ටිකක් අපි ගත්තොත් සයිකියාට්‍රික් කන්ඩිෂන් එකක්. ඉතින් මේකේ අනිවාර්යයෙන්ම ඔයාගේ සිටුේෂන් එකේ තත්ත්වය අනුව බෙහෙත් බොන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අර විශේෂයෙන්ම අර සිම්ප්ටම්ස් මැනේජ් කර ගන්න ඕනේ. මොකද ડિප්‍රෙෂන් වැඩි නම් ඒගොල්ලන් heavily suicidal. ඉතින් ඒකින්ද ඒ මැනේජ්මන්ට් එකක් තියෙනවා කරන්න. ඉතින් එතකොට සයිකඩෙලික්ස් SRS වගේ බෙහෙත් වලට ඒගොල්ලන්ව දාන්න ඕනේ. ඊගාවට ටෝකින් තෙරපි අනිවාර්යයි. මොකද බෙහෙතෙන් කරන්නේ අර සිම්ප්ටම් මැනේජ්මන්ට් එකක් විතරයි. හැබැයි රූට් කෝස් එක තියෙන නිසා ඔයාට ඔයාගේ ජීවිතය තුළ කිසිම වෙනසක් ඇති වෙනවා දකින්න විදිහක් නැහැ. ඉතින් ඒක නිකන් තේරෙන්නේ අර ඕවර්වෙල්මින් ගතිය චුට්ටක් පාලනය වෙනවා විතරයි වගේ. ඉතින් නමුත් තමන්ව හදාගෙන නැත්නම් තමන්ගේ අලුත් චින්තන රටාව හදාගෙන නැත්නම් වුන්ඩ් එක හීල් කරගෙන නැත්නම් ඒවා ශාරීරිය තුල තැම්පත් වෙලා තියෙන ඒවා ශරීරයෙන් අයින් කරගෙන නැත්නම් ඒ දේවල් කරන එක ඒක බෙහෙත් බීලා කරන්න බෑ. ඉතින් ඒක තමයි ලොකුම 80% විතර තියෙන ඒ පාර්ට් එක. ඒ පාර්ට් එකට අනිවාර්යෙන් කවුන්සලින් යන්න ඕන, ටෝකින් තෙරපි යන්න ඕනේ. ඊට පස්සේ තව තියෙනවා දේවල්. ඒවා ඒ ටෝකින් තෙරපි වගේවට ගියන් පස්සේ ඒගොල්ලෝ ඔයාට උපදෙස් දෙනවා කොයි විදිහේ නිකන් ප්‍රැක්ටිසස් වලට ගියාම ඔයාට තව ඉතුරු හරිය හදා ගන්න පුළුවන්ද කියලා. ඒවෙන් විශේෂයෙන්ම මම මගේ ක්ලයන්ට්ස්ලාව යවන්නේ යෝගා. ඉතින් මේ යෝගා වලදී මේ වගේ ට්‍රෝමා PTSD තියෙන අය අනිවාර්යයෙන්ම යන්න ඕනේ ට්‍රෝමා ඉන්ෆෝම්ඩ් යෝගා වලට. ඉතින් ඒ යෝගා ටීචර්ස්ලා ඉන්නවා ඒව කරන. ඉතින් ඒ අය එතකොට මේ බොඩි එකේ මේ හිර වෙලා තියෙනවා අයින් වෙන්න විදියට ඒගොල්ලෝ ඒ ප්‍රැක්ටිස් එක කරනවා. එතනට යන්න ඉස්සෙල්ලා ටෝකින් තෙරපි එකෙන් ඔළුව හදාගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් ආයෙ තරක කරලා විතරක් ඇවිල්ලා කියනවා මං අරකට ගියා මං යෝගත් ගියා මං මේකත් කරා හරි ගියේ නැහැ කියලා. ඉතින් ওই දෙක පැරලලි යන්න ඕනේ. ඒක මෙතනින් තමන් තින්කින් හදා ගන්න ගමන් අතනින් අර වයින් ඒ ටික හදා ගන්න ඕනේ. ඊළඟට Tai Chi වගේ ඒවාන් හුඟක් උදව් වෙලා තියෙනවා. ඊට පස්සේ mindfulness and meditation. ඉතින් මේවා කරන්න ඕනේ අර සිස්ටමැටිකලි. තමන් වුන්ඩ් එක රීවිසිට් කරලා ඒක හදා ගන්න ගමන් ඒකෙන් දැන් වර්තමානය තුල තමන් සුවපත් වෙන ගමන් තමයි භාවනා කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් භාවනා කරන්න ගිහලා අද පිස්සු හැදිලා ඉන්නවා, ડિප්‍රෙෂන් හැදිලා ඉන්නවා, ඇන්සයිටි හැදිලා ඉන්නවා මේ භාවනා කරන්න ගිහලා. ඉතින් ඒක නිසා මම මෙඩිටේෂන් ටීචර් කෙනෙකුත් වෙන නිසා මම ওই දෙපැත්තම දන්නවා. ඉතින් එතකොට අරවැයන් හොත්තටම හීල් වෙච්ච කෙනෙක්ට තමයි අපි භාවනාව කියලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව මම හිතනවා අපේ කමියුනිටි එක දැනුවත් වුණොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසායි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඊළඟට මම ට්‍රෝමා හීලින් කෝස් එකක් මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා. ඒක තාම ඉවර නැහැ. ඉතින් ඒක ඉවර වුණාන් පස්සේ මම ඒක අප්ලෝඩ් කරනකොට මම කියන්නම් ඒක ඉවරයි ඒක අප්ලෝඩ් කරනවා. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒක try කරලා බලන්න පුළුවන්. ඉතින් තව මොන හරි ඔයගලන්ට දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඉතින් කමෙන්ට්ස් වලින් කියන්න. ඒ වගේම මේ දේවල් වලින් ජීවිතේ හදා ගන්න උත්සාහ කරන්න. මේ හරි ලස්සන ජීවිතයක් අපිට ජීවත් වෙන්න හම්බ වෙලා තියෙන, විඳින්න තියෙන ජීවිතයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කාටත් ප්‍රශ්න තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න අපි කතා බහ කරලා විසඳගෙන ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ඒ උදව් උපකාර අරගෙන අපි අපිව සූපත් කරගෙන ඉස්සරහට යමු. මොකද මේවා හරස් වෙලා තියෙන නිසා තමයි ගොඩක් අයට මේ හිත නිදහස් කරගන්න බැරි, හිත සංසුන් කරගන්න බැරි, ධර්මය තේරෙන්නේ නැති, ධර්ම අවබෝධය කරගන්න බැරි. ඉතින් මෙන්න මේ ගැටලු තියෙනවා. ඉතින් මේ කොටස් වලට තමයි විශේෂයෙන්ම මම මෙම්බර්ස් කෝන් එක හදලා තියෙන්නේ. මේවා ඩීප් ඩයිව් කරලා තමන්ගේ දේවල් මාත් එක්කම සමහරක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඒවා විසඳ ගන්න පුළුවන් වෙන. ඉතින් පුළුවන් අය ජොයින් වෙන්න. කාලෙත් එක්ක මම හිතනවා
ඔය ලංකාවේ ඉන්න අයටත් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ලොගින් වෙන්න ඒවා ඉතින් කාලෙත් එක්ක ටෙක්නොලොජිකලි ඒවා YouTube එකෙන් ඒ පහසුකම් සලසයි කියලා. හැබැයි එක්කෙනා දෙන්න ජොයින් වෙනවා පේනවා ලංකාවෙනුත්. ඉතින් ඒක නිසා සමහරක් අයට මට පේනවා පුළුවන් සමහරක් අයට ඒක අපහසුයි වගේ. ඉතින් අපි ෂේප් එකේ යම් බලන්න ඉස්සරහට කොහොමද මේක වෙන්නේ කියලා. හදිස්සියක් කරගන්න එපා. කිසිම දෙයක් ජීවිතය ඇතුලේ. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනට ආවහම් වෙලා තවත් ඔයාගේ ජීවිතේට වැදගත් දෙයක් කතා කරන්න. අතට ගිහිල්ලා එන්න. සුබ දවසක්.